ඉතින් අපි අද කතා කරමු ඕනිම පසුතැවීමක් හෝ කලකිරීමක් සම්පූර්ණයෙන්ම නැති කරලා අපේ පසුතැවෙන හෝ කලකිරෙන හේතුව ආයෙ නිවැරදි කරලා ඒ කලකිරීමෙන් හෝ පසුතැවීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න කොහොමද කියලා. ඉතින් අපිට ගොඩක් වෙලාට කලකිරීමක් ඇති වෙන්නේ අතීතයේ සිද්ධ වුණු දෙයක් නිසා හෝ අනාගතයේදී සිද්ධ වෙන්න තියෙන දෙයකින්ද. ඒ කියන්නේ අපි අතීතයේ කරපු දෙයක් නිසා අපි ගැන මිනිස්සු මොනවා හිතයිද, අපි ආදරය කරන අය අපි ගැන මොනවා හිතයිද කියලා හෝ ඒ අතීතයේ වගේ දෙයක් සිද්ධ වුණ නිසා අපිට වර්තමානයේ නැතිලා තියෙන දේවල් නිසා තමයි අපිට ගොඩක් වෙලා කලකිරීමක් ඇති වෙන්නේ. ඒ කියන්නේ එදා මේ දේ අපි මේම කරා නම් අද මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ නේ කියලා හිතෙද්දි තමයි අපිට ගොඩක් දුරට පසුතැවීමක් හෝ කලකිරීමක් ඇති වෙන්නේ. ඉතින් මම මේක ස්ටෙප් එකට කියන්න යන්නම් කොහොමද පසුතැවීමක් හෝ කලකිරීමක් නැති කරන්න කියලා. අපි මුලින්ම අපි පසුතැවෙන හේතුව හඳුනාගෙන අපි ඒක මුලින්ම පිළිගන්න ඕනේ. ඉතින් අපි මුලින්ම දැන් අතීතයේ වෙච්ච සිදුවීමක් නිසා අපි පසුතැවෙනවා කියලා හිතමුකෝ. අපි මුලින්ම පිළිගන්න ඕනේ එදා අපේ තිබ්බ මානසික තත්ත්වය සහ අපි ඒ කාලේ ඇසුරු කරපු අය. ඒ කියන්නේ අපිට අත්විඳින්න ලැබිච්ච දේවල් සහ අපිට අහන්න ලැබුණු දේවල්, ඒ වගේම අපි ආශ්‍රය කරපු අය නිසා තමයි, ඒ වගේ දේවල් නිසා තමයි අපි අතින් එදා ඒ වගේ දෙයක් සිද්ධ වුණේ කියලා අපි පිළිගන්න ඕනේ. ඉතින් ඒ දේ වුණාට පස්සේ මිනිස්සු අපි ගැන මොනවා හිතයිද, අපි ආදරය කරන අය මොනවා හිතයිද කියලා හරි දැන් ඒ දේ අතීතයේ සිද්ධ වෙලා ඉවරයි. අපි මුලින්ම අපි ඒක පිළිගන්න ඕනේ හෘදයාංගමව. ඉතින් අපි කරපු දේවල් අනුව තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ කියලා අපි පිළිගන්න ඕනේ. දැන් අපි ඊළඟට කරන්න ඕනේ මේ වර්තමාන මොහොතට අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් එදා වෙච්ච සිදුවීම ගැන අපි පසුතැවිලා හෝ කලකිරලා කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැනේ. අපිට පුළුවන් ඒ වලින් අත්දැකීම් සහ පාඩම් විතරක් අරගෙන වර්තමාන මොහොත භාවිතා කරලා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි ඒකට අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ එදා අතීතයේ වගේ දෙයක් සිද්ධ වුණේ අපි ගැන ඒ කාලේ අපේ තිබ්බ මානසික තත්ත්වය අනුව සහ අපිට අත්විඳින්න ලැබිච්ච දේවල් අනුව තමයි එදා විදිහේ සිද්ධ වුණේ. දැන් ඒව නෑ. දැන් මගේ ඉන්න අලුත් version එකක්. මම ඒ වලින් අත්දැකීම් සහ පාඩම් විතරයි ගන්න කියලා හිතාගෙන මේ කලකිරෙන සහ දුක් වෙන එක සම්පූර්ණයෙන්ම අපි නැති කරලා දාන්න ඕනේ. ඉතින් මම සරල උදාහරණයක් අරන් කියන්නම්. දැන් මං අතින් බැලලා හරි මං ආදරය කරන එකට මං අතින් වැරදි වචනයක් පිට වුණා කියමු. ඊට පස්සේ මං ඒකෙන් කලකිරලා හෝ අයියෝ මේ වගේ දෙයක් වුණානේ ගියා හිතා ඉඳලා මට කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් අපි එනම් කරන්න ඕනේ මට මේ වර්තමාන මොහොත වායිතා කරලා ඒක නිවැරදි කරගන්න ගොඩක් අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මට නැත්නම් යාට කෝල් කරලා හරි හම්බෙලා හරි මේ වගේ මම වැරදි වැටහීමක හරි නැත්නම් මේ වගේ තත්ත්ව කීප නිසා තමයි මේ වගේ දෙයක් සිද්ධ වුණේ කියලා අපිට සමාව ඉල්ලන්න ඕන. නැත්නම් මේ වැරද්ද නිවැරදි කරගන්න අපිට ඕනි තරම් අවස්ථා තියෙනවා. ඉතින් අපිට මේ අවස්ථාව පේන්නේ නැති වෙනවා. මේ වර්තමාන මොහොත භාවිතා කරලා කරන්න පුළුවන් දේවල් ටිකත් අපිට අමතක වෙලා යනවා. අපි මේ කලකිරි දුක් විවිද්දි පසුතැවිලි යම්කිසි සිදුවීමක් හින්දා. ඉතින් අපිට මේ වර්තමාන මොහොත භාවිතා කරලා අපිට සෑහෙන දේවල් කරන්න පුළුවන් මිනිස්සුන්ට. ඒ කියන්නේ මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැනේ. ඒකින්ද අපිට මේ වර්තමානයේ කරන්න පුළුවන් දේ ගැන අපිව හිර කරන්නේ අපි මේ කලකිරන සහ දුක් වෙන දේවල් නිසා තමයි. අපිට ඊළඟට අපි කරන්න ඕනේ මොකක්ද කියලාත් අපිට තේරෙන්නේ නැත්තේ සහ අපි මේ අතීතයට සහ අනාගතයට අපේ හිත යොමු කරන්නේ මේ කලකිරීම සහ දුක් වෙන දේවල් නිසා. ඒක නිසා අපි ඒවලට අහු වෙන්නේ නැතුව අපි දැන් කරන්න ඕනි දේ ගැන අපි අවධානය යොමු කරන්න ඕනි. අපි ඒ වගේම අවධානය යොමු කරන්න ඕනි දැන් අපි අතීතයේ වෙච්ච සිදුවීමක් නැවත නිවැරදි කරන්න පුළුවන් අපිට අවස්ථා තියෙනවානේ වර්තමාන මොහොත භාවිතා කරලා. දැන් ඒ වගේ දේවල් අපි කරන්න ඕනේ ඇත්තටම තේරුමක් තියෙනවා නම් සහ කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් සහ අපිටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් විතරයි. ඒ කියන්නේ මම අර උදාහරණයක් අරන් කියන්නම්. දැන් මං අතින් එහෙම දෙයක් වෙලා මං යාර නැවත කතා කරලා මං අතින් වැරදි දෙයක් වුණා. ඒකට සමාව ගන්න ඕනේ. ඇත්තටම ඒ දේ තේරුමක් තියෙනවා නම් සහ ඒකට වටිනාකමක් තියෙනවා නම් කියන්නේ ඇත්තටම මේ දේ තේරුමක් තියෙනවා නම් තමයි අපි මේ දේ කරන්න ඕනේ. නැත්තම් කාටවත් ආයේ ප්‍රශ්නයක් එනවා නම් ඒ වගේ දෙයක් එනවා නම් අපි මේ දේ ඇත්තටම තේරුමක් නැත්තම් අපි මේ දේ කරන්න නැතුව ඉන්න ඒකටත් වග බලා ගන්න ඕනේ. අපි නිවැරදි තීරණ ගන්න. ඉතින් අපි ඊළඟට තේරුම් ගන්න ඕනි දේ තමයි දැන් අපිට ප්‍රශ්නේ ලොකුනාට වෙන මිනිසුන්ට ඒක ඒ විදිහටම දැනෙන්නේ නැහැ කියලා අපි මුලින්ම පිළිගන්න ඕනි. දැන් ඔයගොල්ලොන්ට ඔයගොල්ලෝ කලකිරීම ගැන 100%ක් දන්නවා නම් ඒක වෙන මිනිහෙට 20%ක්වත් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතන විදිහ නෙමෙයි වෙන හිතන්නේ හැමෝම තම තමන්ගේ මමත්වයට අනුව තමයි දේවල් දිහා බලන්නේ, දේවල් දිහා දකින්නේ. ඒක නිසා අපි මේ වගේ දේවල් වලින් කලකිරලවත්
පසුතැවිලත් කිසිම තේරුම් නැහැ. අපි තේරුමක් නැහැ. අපි වලින් අත්දැකීම් සහ පාඩම් විතරක් කරන් අපි ඉස්සරහට අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕනි. ඉතින් බාධා අපිට මේ ප්‍රශ්නේ පේන විදිහෙන් මේක වෙන අයට පේන්නේ. ඒ නිසා අපිට ඒක දැනෙන තරම් ඇත්තටම එතන දෙයක් නැති වෙන්න පුළුවන්. අපේ වටේ පිටේ තියෙන දේවල් කියන්නේ මේ හැමදේම අපිට හැමදාම තියෙන වගේ ප්‍රවට මේ හැමදේම తాවකාලිකව තමයි තියෙන්නේ. ඊටන තව අවුරුදු 100ක් යද්දි මේ වීඩියෝ කරන්න ඔයත් නැහැ මමත් නැහනේ. අපි දෙන්නම අනිවාර්යෙන්ම මැරලා තියෙනවා තව අවුරුදු 100ක් යද්දි. ඒක හින්දා ඒ වගේම මේ ලෝකේ හැමදේම తాවකාලිකව තියෙන්නේ. කියන්නේ මිනිස්සුන්ගේ හිත් උනත් తాවකාලිකව තියෙන්නේ. හැමතිස්සෙම හිත් උනත් වෙනස් වෙනවා. දැන් අපි කියන අද හොඳ විදිහට හිතන් ඉන්න අය හෙට අපි කියන නරක විදිහට හිතන් ඉන්න පුළුවන්. අද නරක විදිහට හිතන් ඉන්න අය හෙට අපි කියන හොඳ විදිහට හිතන්න පුළුවන්. ඒක නිසා මේ හිතත් හැමතිස්සෙම වෙනස් වෙනවනේ මිනිස්සුන්ගේ. ඒක නිසා මේ වගේ දේවල් වල කිසිම විදිහට මිනිස්සු අපි කියන අර වගේ අපි කියන මොනවා හිතනවද කියලා කිසිම වෙලාවක කලකිරෙන්න එපා. හැමදේම වෙනස් වෙනවා. අනික Tamanට දැනෙන තරම් අනිත් අයට මේ ප්‍රශ්නේ නොදැනෙනවා. ඒක නිසා අපි කරන්න ඕනි දැන් කරන්න යුතු දේ මොනවාද කියලා බලලා නිවැරදි තීරණ ගන්න ඕනි. ඒක තමයි කරන්න ඕනි. ඉතින් මේ ගැන තවත් ඉස්සරහට තව වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා මේ ටික තමයි අදට කතා කරන්න මට මතක් වෙන්නේ කියලා. ඒක නිසා මේ වීඩියෝ හොඳයි නම් යාළුවන්ටම ෂෙයා කරන්න. ඉතින් channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ තව වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.